රුපියල් 35000කට iPhone එකක් ගන්න පුළුවන් කිව්වොත් පිළිගන්නවද? රුපියල් 35000කට iPhone එක? බෑ. පිළිගන්න බැරි නම් මේ වීඩියෝ එක බලන්නකෝ. ඉතින් යාළුවනේ iPhone කියලා පිළිගන්නවා ලසිත්සි ජයමාල් YouTube නාලිකට මම ලසිත් චමුපති. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ iPhone 11 ස්මාර්ට්ෆෝන් එකේ chipset එකෙම බලගන්න වෙන iPhone SE2 කියන බජට් ඩිවයිස් එකේ full review වීඩියෝ කරගෙන මේ ඩිවයිස් එක කියන්නේ කෙටියෙන් කිව්වොත් එහෙම බජට් වැඩ්. මේ බජට් වැඩ් එක ඩිසයින් එක ගැන කතා කරද්දී iPhone 8 එකට 95%ක්ම same ඩිසයින් එකක් තමයි එන්නේ. මේ ඩිවයිස් එකේ ෆ්‍රේම් එක ඇලුමිනියම් වලින් බැක් එක ග්ලාස් වලින් තමයි ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ඩිවයිස් එකේ බැක් සයිඩ් එකේ බලා ගන්න පුළුවන් වෙන සිංගල් කැමරා එකයි ෆ්ලෑෂ් ලයිට් එකයි විතරයි. ඒ වගේම වයර්ලස් චාර්ජින් පහසුකත් මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩිවයිස් එකේ ඩිසයින් එක ගැන ඕවර්ऑල් ගත්තාන් පස්සේ පට්ටම අවුට්ඩේටඩ් ඩිසයින් එකක් කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා. නමුත් මට නම් හිතෙන්නේ iPhone SE2 එකට තමයි Apple සමාගම විසින් ලස්සනම ඩිසයින් එක ඔෆර් කරලා තියෙන්නේ. ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ HDR+ resolution නගයකින් හා 625ක nits නගයකින් සමාන්විත වෙන අඟල් 4.7ක Super Retina HDR පැනල් එකක්. 90%ක්ම iPhone 11 එකේ ඩිස්ප්ලේ quality එකට සමානකම් දක්වන මේ පැනල් එක ගැන නම් කතා කරන්න වචන දෙකක් නෑ. ඒ තරම් quality. නමුත් මම නම් හිතන්නේ මේ quality එකම තියාගෙන අඟල් 5ක ඩිස්ප්ලේ පැනල් එකක්වත් අඩුම තරමේ Apple සමාගම විසින් ඔෆර් කරා නම් හොඳයි කියලා. මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එකේ සයිස් එක ප්‍රමාණයෙන් කුඩා වුණාට සුපිරි ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් විදිහට මට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ලස්සන ළමයි මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරන්න යන්න අමතක කරන්න එපා. මට වුණා යාළුවනේ මේ ඩිවයිස් එකේ තියෙන අවුල්ම පාර්ට් එක තමයි බැටරි එක. ඒක නෑ කතා කරන්න වචන දෙකක් නෑ. මිලියම්පියර් 1821ක ලිතියම් අයන් බැටරි එකකින් මේ වගේ පවර්ෆුල් ඩිවයිස් එකක් දවසක්වත් පාවිච්චි කරන්න බෑ. අනිවාර්යයෙන්ම normal use කරත් අවම දෙපාරක්වත් charge කරන්න වෙනවා. heavy වැඩ කරොත් එimhe අනිවාර්යයෙන්ම charge එකට ගාගෙන තමයි මේ බැටරි එක අපිට කරගන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඩිවයිස් එක ගන්න කලින් බැටරි හෙල්ත් එක හොඳට check කරලා බලලා ගන්න. මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ ඩිවයිස් එක buy කරනවා නම් අනිවාර්යයෙන්ම බැටරි හෙල්ත් එක 99%ක් උඩ තියෙන ඩිවයිස් එකක් තෝරගන්න කියලා. මේ ඩිවයිස් එකේ හදවත ගැන කතා කරද්දී CT100 බයික් එකට 1000cc එන්ජින් එකක් ෆිට කරලා වගේ වැඩක් තමයි Apple සමාගම විසින් කරලා තියෙන්නේ. iPhone 11 series එකේ කරන්න පුළුවන් ඕනිම heavy වැඩක් මේ ඩිවයිස් එකෙන් අපිට කරගන්න පුළුවන්. මොකද කිව්වොත් iPhone 11 series එකට ඔෆර් කරලා මේ ඩිවයිස් එකේ කැමරාව ගැන හිතන් හිටියේ මේ විදිහට. ඒ විදිහට මේ ඩිවයිස් එක බය කරන්න නැතුව ඉන්න සෝරිම තමයි. ඉතින් යාළුවනේ මේ ඩිවයිස් එකේ කැමරා එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 12 මෙගාපික්සල් 1.8 අපචර් එකත් එක්ක එන iOS support කරන සුපිරි wide angle lens එකක්. මේ ඩිවයිස් එකේ overall photo quality ගැන කතා කරද්දී iPhone 7 Plus, iPhone 8 Plus, iPhone 10 වගේ ඩිවයිස් වලට වඩා හොඳ photo quality එකක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම iPhone 11 එකේ photo quality එකට 90%ක්ම සමාන ෆොටෝස් මේ ඩිවයිස් එකෙන් අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ iPhone SE2 කියන්නේ iPhone එකකට අලුතෙන් යන්න ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන් සුපිරි බජට් ඔප්ෂන් එකක්. මේක බජට් ඔප්ෂන් එකක් වුණාට බජට් එකට ගැලපෙන විදිහේ සුපිරි ඔප්ෂන් ටිකක් තියෙන iPhone එකක් තමයි මේ iPhone SE2 කියන්නේ.